ඔයත් මස් මාළු කිරි බිත්තර වගේ දේවල් කන්නේ නැති කෙනෙක්ද? වෙජිටේරියන් වීගන් කෙනෙක්ද? එහෙම ඔයා ඇඟ හදන්න හිතාන ඉන්නවද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. ඇනිමල් ප්‍රෝටීන් වල ඇමයිනෝ ඇසිඩ්ස්, ඒ කියන්නේ අත්‍යවශ්‍ය ඇමයිනෝ ඇසිඩ් 9ම ගන්න පුළුවන් අපිට ඇනිමල් ප්‍රෝටීන් වලින්. ඒකේ ඩයිජෙස්ටිබිලිටි එකත් වැඩි. එතකොට MPS එක මසල් ප්‍රෝටීන් සින්තසිස්, ඒ කියන්නේ මසල් එක රිපෙයාර් කරන එක ෆාස්ට් වෙනවා. ඩයිජෙස්ටිබිලිටි එකත් වැඩි. එතකොට ඇබ්සෝබ් කරන වේගය වැඩි. එතකොට ප්ලාන්ට් ප්‍රෝටීන් වල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කිහිපයක් අඩු වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට අඩුවෙන් තමයි තියෙන්නේ. එතකොට තව දෙයක් තමයි ඩයිජෙස්ටිබිලිටි එකත් අඩුයි. ෆයිබර්ස් එහෙම වැඩි. එතකොට ඇඟට ඇබ්සෝබ් කරන වේගය අඩු වෙනවා. අපිට අර දැන් එක ප්‍රෝටීන් සෝස් එකකින් අපිට අත්‍යවශ්‍ය ඇමයිනෝ ඇසිඩ් 9ම ගන්න බෑ. ඒකට ඔයා කරන්න ඕනේ මික්ස් කරලා ගන්න. දැන් ප්ලාන්ට් ප්‍රෝටීන් දැන් ඔයා කන්නේ එළවලු විතරයි කියමුකෝ. එතකොට අනිත් ඇමයිනෝ ඇසිඩ් ටික යන්නේ නැහනේ. එළවලු වල නැති ටික. ඒක ගන්න පුළුවන් ඇට වර්ග වලින්, සෝයා වලින්, අන්න ඒ වගේ ඔයාලට ප්‍රෝටීන් ටික ක්වොලිටි කරගන්න පුළුවන්. ක්වොලිටි ප්‍රෝටීන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9ම කවර් කරගන්න පුළුවන්. ඔයා ගන්න ඒ ප්‍රෝටීන් සෝසස් මික්ස් කරලා ගත්තම ඔයාලට කවර් කරගන්න පුළුවන්. තව දෙයක් තමයි අනිවාර්යෙන් ප්‍රෝටීන් ඉන්ටේක් එක වැඩි කරන්න ඕනේ ඇනිමල් ප්‍රෝටීන් වලට වඩා. තව දෙයක් තමයි ඔයා කොච්චර ඒ කියන්නේ ප්‍රෝටීන් ටික විතරක් ගත්තට ඔයාගේ මසල් එක බිල්ඩ් කරන්න බෑ. කැලරි ටික ඇඟට අවශ්‍ය ප්‍රමාණයට වඩා ටිකක් වැඩිපුර නැත්තම් ඔයාට ප්‍රෝටීන් විතරක්ම නෙවෙයි ඇඟ හදන්න ඕන දේවල් ටික මම ඒවට කලින් වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න කොහොමද හරියට බල්ක් කරන්න කියලා ඇඟ. එතකොට කවුරු හරි කියනවා නම් ප්ලාන්ට් ප්‍රෝටීන් වලින් ඇඟ හදන්න බෑ කියලා. මේ ඉන්නේ ටොරි වොෂින්ටන්. එයාත් හොඳ වීගන් බොඩි බිල්ඩර් කෙනෙක්, වර්ල්ඩ් ක්ලාස් බොඩි බිල්ඩර් කෙනෙක්. ඔයා ගන්න ඇනිමල් ප්‍රෝටීන්ද ප්ලාන්ට් ප්‍රෝටීන්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.